ඔයාගේ ජීවිතයේ ඔයාට එක ගෝල්ස් තියෙන්නද. ඒ ගෝල්ස් ඇචිව් කරගන්න ඔයා ගොඩක් මහන්සි වෙනවත් ඇති. ගෝල්ස් වලට යන්න මහන්සි වෙන්නවට නිතර මෝටිවේෂන් එකක් ඕනේ. නැත්තම් වැඩ කරන්න ශක්තිය ඕනේ. එහෙම උනේ නැත්තම් ඔයා මේ කරන වැඩේ අතහැරලා දාන්න පුළුවන්. ඔයා හිතෙන් වැටෙන වෙලාවල් වලදී ඔයාට ඔයාව මොටිවේට් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ ක්‍රමයට අපි කියනවා කුකී ජාම් මෙතඩ් එක කියලා. මේ ක්‍රමය හඳුන්වා දෙන්න ඩේවිඩ් ගොගින් කියන නේවි සීල්ස් බටය. සාමාන්‍ය හමුදා බටය වගේ නෙමේ නේවි සීල්ස් බටය කියන්නේ ඉතාම දුෂ්කර ට්‍රේනින් එකක් කරලා ගොඩක් දරුණු මෙහෙයුම් වලට කායිකව හා මානසිකව සූදානම් වෙන කණ්ඩායමක්. ඩේවිඩ් කියන්නේ ඉතාම ක්‍රියාශීලී වගේම ගොඩක් ක්‍රීඩාවලට සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඩේවිඩ්ට අවශ්‍ය වුණා සටන් පෙරමුණේදී මියන සෙබළුන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපන අරමුදලක් පිහිටවන්න. මේ අරමුදලට මුදල් රැස් කරගන්න ඔහු තීරණය කර අල්ට්‍රා මැරතන් එකකට සහභාගී වෙන්න. අල්ට්‍රා මැරතන් එකක් කියන්නේ සාමාන්‍යයෙන් 70ක් දවසක් ඇතුළත ධාවනය යෙදෙන්න ඕන තරගයක්. මේ තරගය ඩේවිඩ්ට එච්චර ලේසි දෙයක් උනේ නැහැ. මොකද ඔහු US Navy SEALs බටයෙක් වුණාට කලින් මේ වගේ ධාවන තරගයකට සහභාගී වෙලා තිබ්බේ නැහැ. ඒ වගේම තව දවස් කිහිපයකින් ඔහුට බෑඩ්වර්ඩ් 135 කියන මේ මැරතන් තරගයට සුදුසුකම් ලැබීමේ තරගයකට මුහුණ දෙන්න තිබුණා 70ක ධාවනයක යෙදිලා. කාලය ගෙවිලා තරගය තියෙන දවසත් ආවා. ඔන්න තරගේ පටන් ගන්නකොටම එයා ගොඩක් අදිෂ්ඨානයෙන් තරගේ පටන් ගත්තා. ඒ වුණාට 25ක් වගේ යනකොට ඩේවිඩ්ට තේරුණා එයා හිතුව තරම් මේක ලේසි වෙන්නේ නැහැ කියලා. ඒත් කොහොම හරි ඔහු ධාවනයේ යෙදුණා. දැන් 50ක් යනකොට ඔහු කල්පනා කරන්න ගත්තා මට මේක කරන්න පුළුවන් වෙයිද කියලා. මේ වෙද්දි ඔහුගේ ශරීර ශක්තියෙන් හරි අඩක්ම වැය වෙලා වගේ ඔහුට දැනෙන්න ගත්තා. 75 වෙනි හැතැප්මට කිට්ටු වෙනකොට ඩේවිඩ් හිතන්න පටන් ගත්තා ඇයි මම මේක කරන්න ගත්තේ කියලා. එයාට අමාරුවක් දැනෙන්න ගන්නවා එයාගේ කකුල් හරිය ලොක් වෙලා වගේ. තව නම් මට බෑ කියලා එයාට දැනෙන්න ගත්තා. මේ වෙලේ මට තව නම් බෑ කියලා ශාරීරිකවත් මානසිකවත් වෙහෙසටපත් වෙච්ච ඩේවිඩ් ඉඳ ගන්නවා. මෙන්න මේ සිදුවීම තමයි ඩේවිඩ්ගේ පළවෙනි කුකී ජායක හදන්න පාදක වුණේ. ඔහුට මතක් වුණා අයදුම් පත්‍ර ගොඩක් අතරින් US Navy SEALs බටයෙක් විදිහට ඔහු තේරුණ විදිහ. Navy SEALs බටයන් සඳහා වූ අති දුෂ්කර පුහුණුව ඔහු නිමා කරපු විදිහ. Navy SEALs බටයෙක් විදිහට යුද පෙරමුණට ගිහින් ගොඩක් ජයග්‍රහණ ලබා ගත්ත විදිය. තවත් අඩියක්වත් මට යන්න බෑ කියලා බිම ඉඳගත්තු ඩේවිඩ්ට එයා හදපු කුකී ජායක නිසා පුළුවන් වුණා ඉදිරියටම යන්න. එයාගේ මේ කුකී ජායක නිසා එයාට පුළුවන් වෙනවා මැරතන් එක ගොඩක් හොඳින් අවසන් කරන්න. අපි දැන් බැලුවේ මේ කුකී ජා මෙතඩ් එක හැදුනේ කොහොමද කියලා. අපි දැන් බලමු මේ කුකී ජා මෙතඩ් එක අපි යූස් කරන්නේ කොහොමද කියලා. කුකී ජා එකක් කියන්නේ මොකද්ද? කුකී ජා එකක් කියන්නේ රසවත් කුකීස් පිරුණු බඳුනකට. එතකොට මේ කුකී ජා මෙතඩ් එකේදී ඔයා ඔයාගේ ජායක පුරව ගන්න ඕනේ ඔයාගේ ජීවිතේ සුන්දරම ජයග්‍රහණවල මතක වලින්. ඒ කියන්නේ ඔයාට සතුටක් දැනුණු මම තමා පොර කියලා හිතුණු එක ඇචීව්මන්ට් තියෙනවනේ. අන්න ඒ දේවල් වලින් තමා ඔයා ඔයාගේ කුකී ජායක පුරව ගන්න ඕනේ. ලොකු දෙයක් වුණත් පොඩි දෙයක් වුණත් ඔයා ලබාගත් ඇචීව්මන්ට් වලින් මේ කුකී ජායක පුරව ගත්තට පස්සේ ඔයාට පුළුවන් මට බෑ මට මේක අතාරින්න ඕනේ කියලා හිතිලා ඔයා ගොඩක් ඩවුන් වෙලා ඉන්න තැන්වලදී මේ කුකී ජායකින් එක කුකී එක ගානේ අරන් බලන්න. ඔයාට මේක සරල දෙයක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් ඔයා මේක කරලම බලන්න. ඔයා පුදුම වෙයි මේකේ රිසල්ට් එක දැක්කම. හිතින් වැටුණු වෙලාවට දෙයක් කරගන්න බෑ කියලා හිතුණු වෙලාවට අපිට මතක් වෙන නෙගටිව් දේවල් විතරමයි. එතකොට අපිට ඉතින් කොහොමත් ඒ දේ කරගන්න බෑ. ඒ වෙලාවට ඔයා වගේ කුකී ජායක අරන් බලන්න. ඔයා ඔයාගේ ජීවිතේ ලබාගත් ඇචීව්මන්ට් ඔයාට මතක් වෙයි. ඒකෙන් ඔයාගේ වැලියු එක ඔයාටම මතක් කරගන්න පුළුවන්. ඔයා වැටෙන සැරේට ඔයාටම නැගිටින්න ඔයාගේ කුකී ජායක ඔයාට ලොකු උදව්වක් වෙයි. ඔයාගේ කුකී ජායක පුරවන කුකීස් මොනවාද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. අපි හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වුණා කියලා. එහෙනම් අපේ වීඩියෝ එක ලයික් කරලා ඔයාගේ යාළුවෝ අතරේ ෂෙයා කරගන්න. ආයෙත් දවසක මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.